Hello, welcome to my YouTube channel. ඉතින් මං අද හදන්න යන්නේ චොක්ලට් කේක් එකක්. ඉතින් මේකට ඕන මොනවද කියලා අපි බලමු. හලාගත්තු පාන් පිටි, බේකින් පවුඩර්, බේකින් සෝඩා සහ චොක්ලට් පවුඩර් දාගෙන මේ පිටි එක හලා ගන්න ඕන. ඊළඟට අපිට සීනි ග්‍රෑම් 250ක් අවශ්‍ය වෙනවා. බටර් ග්‍රෑම් 250ක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මෙන්න මේ ට්‍රේ එකත් අපි ඔයිල් පේපර් දාගෙන හදා ගන්න ඕන. ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් මේකට දාගන්න. එහෙමත් නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක් නැත්නම් අපිට පුළුවන් කිරිපිටි හැන්දකට අලු වතුර ටිකක් දාලා හදාගන්න පුළුවන්. බිත්තර සුදු මද කහ මද වෙන් කරගෙන වෙනම තියාගන්න. ඊට පස්සේ අපිට වැනිලා ටිකකුයි බ්‍රවුන් චොක්ලට් රින් එකත් ඕන වෙනවා. ඊළඟට අපි මේ බටර් ටික හොඳට බීට් කරගමු. මේ බටර් එක හොඳට විනාඩියක් විතර බීට් වෙන්න ඕන. බීට් කරන්න කලින් බලන්න මේ වගේ ඇඟිල්ල තිබ්බම ඇඟිල්ල ඇලෙන්නේ නැත්තම් ඔන්න ඕක තමයි හරි පදම. දැන් අපිට බීට් කරගන්න පුළුවන්. අපි විනාඩියක් විතර හොඳින් බීට් කරගන්න ඕන. අපි මේක බීට් කරන්න කලින් සෙල්සියස් අංශක 180ට විනාඩි 25ක් වගේ අපේ oven එක මේක ලා කහ පාටට තමයි තියෙන්නේ. සුදු පාටට හුරු ලා කහ පාටක් තමයි තියෙන්නේ. මේ වගේ බීට් කරගත්තම ඔයාලා බීට් කරද්දි සීනි ඔක්කොම එකපාර දාන්න එපා කොයිම වෙලාවකවත්. එතකොට බීට් කරන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඔන්න දැන් අපි මේකට බිත්තර කහමදය එකින් එක දාගෙන බීට් කරගමු. එකවර දාගෙන බීට් කරන්නේ නැහැ. එකින් එක බිත්තර දාගෙන තමයි බීට් කරන්නේ. එතකොට අර සීනි කැට ගතිය නැති වෙලා යනවා.
කලා ගනිපු පිටි ටික මෙන්න මේ විදියට ටිකෙන් ටික එකතු කරමින් කවලම් කරන්න. ඔන්න ඔහොම කවලම් කරගත්ත බැටර් එක තමයි මේ තියෙන්නේ. මේක තව හොඳට කවලම් වෙන්න. පිටි දානකොටත් ටිකෙන් ටික තමයි දාලා කවලම් කරගන්න ඕන. එකවර ඔක්කොම දාගන්න නැහැ. ටිකෙන් ටික දාලා කවලම් කරද්දි තමයි ඒක මේක බේරෙන්නවත් කැඩිලා යන්නවත් එහෙම බෑ. මෙහෙම හිටලා තියෙන්න ඕන. මේක භාජනයේ අනිත් පැත්ත හැරෙව්වත් ඒව වැටෙන්නේ නැති වෙන විදියට මේ පුළුන් විදියට තමයි එන්න ඕන. ඊට පස්සේ අපි අර හදාගත්ත බැටර් එකට මෙන්න මේ බිත්තර සුදු මද බීට් කරගනිපු එක එකතු කරගන්න ඕන. ඔයාලා බිත්තර සුදු මද බීට් කරනකොට අර බැටර් එක හදලා ඉවරුණාට පස්සේ බීට් කරන්න ගන්න. මොකද කලින් ඉඳන්ම සුදු මදේ බීට් කරලා තියාගත්තොත් බැටර් එකට එකතු කරද්දී යටින් වතුර වගේ තියෙන්න පුළුවන්. බැටර් එක හදලා ඉවරුණාට පස්සේ සුදු පාරක් හොඳට ටැබ් කරගන්න ඕන. මම හදාගත්ත බැටර් එක කිලෝ එකකට අවශ්‍ය ප්‍රමාණයනේ. ඉතින් ග්‍රෑම් 500ක් පමණ රවුන්ඩ් තටියට දාලා ඔන්න ওই තටියට මම ඉතුරු ටික දාගත්තා.
ඔන්න ඔය විදිහට ට්‍රේ දෙක ලෑස්ති කරගෙන අපිට තියෙන්නේ oven එකට දාගන්න. හැබැයි ඔයාලට කියන්න ඕනම දෙයක් තියෙනවා. මේක මේ oven එකට දාගනිද්දී අනිවාර්යයෙන්ම මැද හරියෙන් තියෙන තැනකට දාගන්න. මොකද මම යටින් අර අනිත් ට්‍රේ එක තියලා ඒක හොඳටම කර වුණා. මැද තියෙන රවුම් තැටිය විතරයි හරියට ආවේ. එතකොට යට එක හොඳටම කර වෙලා ගනිද්දි මොකද යටින් යට තියෙන කූරු දෙකක් වගේ තියෙනවා. අන්න ඒ දෙකෙන් තමයි හීට් එක එන්නේ. එතකොට යටම තිබ්බහම අනේක මේ හීට් එක වැඩි වෙලා යට හොඳටම කර වෙලා තිබුණා. ඉතින් ওই රවුම් තැටිය තමයි හොඳටම තිබුණේ. ඒකේ ඉඩ තියෙනම් තව තැටියක් තියන්න ඒකෙම එහා පැත්තෙන්. හැබැයි උඩින්වත් යටින්වත් තියන්න එපා. ඉතින් ඔන්න ඔහොම තමයි අද මම මේ චොක්ලට් කේක් එක හැදුවේ. චොක්ලට් අයිසින් කරන එකක් ඕන්නම් පහලින් කමෙන්ට් කරන්න. මම අයිසින් කරන විදියත් ඔයාලට කියලා දෙන්නම්. ඉතින් අදට මේ වීඩියෝ එක ඉවරයි. තවත් අලුත් වීඩියෝ එකක් මම ඔයාලට අරන් එන්නම්. එතකන් පරිස්සමෙන් ඉන්න. අමතක නොකර subscribe කරන්න. bye.